පාටකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්නේ විශේෂයෙන්ම මංජිත ලොකු බ්‍රදර් මේ කට්ටිය ගෙදරින් යනවා අපිට දකින්න ලැබුණා. මේ ගෙදරින් යන්නේ හැංගිලින්න නෙමෙයි. මොකද මංජිත කියන්නේ ලොකු බ්‍රදර් කියන්නේ කවදාවත් කෙවින්ව අතාරින අය නෙමෙයි. ඔයා දැක්කර ගරාජ් එකේ මිනිස්සෙටත් හොඳටම බැන්න විදිය. හැබැයි මේ කට්ටිය එළියට යන්නේ එතකොට යාළුවෝ සෙට් එකත් එක්ක එකතු වෙලා කෙවින්ට උදව් කරන්න පුළුවන් කියන එක මංජිත වගේම ලොකු බ්‍රදරුත් දන්න නිසා. ලොකු බ්‍රදර්ටත් වඩා මේ වෙලාවේ මංජිත තමයි කැප වෙලා වැඩ කරන්න කියන එක ගැන අපිට පේන්න තිබුණා. ඉතින් මංජිත කතාවේ හැටියට දැන් නුරාන් ඉන්නේ හොඳටම හිර වෙලා. ඔහු නිම්නාවේ පැහැර ගැනීමට සම්බන්ධ නිසා පොලිසියෙන් බේරෙන්න හැංගිලා තමයි ඉන්නේ. ප්‍රසාද් හැම තැනම නුරාන් හොයන ගමන් තමයි ඉන්නේ. ඒ ඉන්න ගමන් තමයි මේ ගේම් ටික නුරාන් විසින් ලබා දෙන්නේ. හැබැයි ඉතින් මේ විදිහට නුරාන් හැංගිලා හිටියා වුණත් හැබැයි ඉතින් නුරාන් ඇල්ලුවොත් මුළු කතාවම වෙනස් වෙන්න පුළුවන්. කෙවින්ගේ කණ්ඩායම නුරාන්ට තර්ජනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිම්නාවේ පැහැරගත්ත කියන එක අනිවාර්යයෙන්ම පොලිසියට ගිහින් සාක්ෂිත් එක්කම ඉදිරිපත් කරනවා කියලා. මොකද නිම්නාවේ හොඳටම දන්නවනේ මේ නුරාන් තමයි පැහැරගත්තේ කියලා නිම්නාවිව. අනිත් එක දවසක් මතකද ඔය යාළුවෝ සෙට් එක නුරාන්ට කියලා කියවගත්ත දේ. ඒ තමයි තමන් තමයි නිම්නාවේ පැහැරගත්තේ. කෙවින්ට ඔක්කොම වැඩ ටික කරේ මම තමයි. ඉතින් අන්න ඒ හැම සාක්ෂියක්ම මේ කට්ටිය ළඟ තියෙනවා. හැබැයි ඉතින් ඔය නුරාන් වැරද්දක් කරනකම් අපි ඒ ගැන කියන්නේ නැහැ කියන එක දිගින් දිගටම මේ යාළුවෝ සෙට් එක කියලායි තිබුණේ. හැබැයි ඉතින් ඉදිරියට ඉවසන්න පුළුවන් කමක් නැහැ. ඔන්න ඉතින් නැවත වතාවක් තර්ජනය කරනවා මංජිත ඇතුළු කට්ටිය. දැන් තාමත් වෙලාවක් තියෙනවා. දැන් පොලිසිය අඳුරන කෙනෙක් ලවානේ ඔහොම කියලා මංජිතව විදියට හිටපු කෙවින් අත්අඩංගුවට ගත්තේ. එතකොට නුරාන්ට පුළුවන් කතා කරලා කියන්න එයාව නිදහස් කරන්න කියලා. ඉතින් නුරාන් තමන්ගේ නිදහස වෙනුවෙන් මොකද වැරදිලා හරි අර එදා රෙකෝඩ් කරගත දේවල් පෙන්නුවොත් කියලා තියෙන බයට ඉක්මනින්ම කෙවින් නිදහස් කරන්න කියලා කියන්න ඉඩ කඩක් තිබෙනවා. ඉතින් ওই කෙවින්ගේ යාළුවෝ සෙට් එක හරිම වැඩකාරයෝ ටිකක් නිසා නොරාන් අල්ලගෙන කෙලින්ම පොලිසියට බාර නොදී රහසිගතව තබාගෙන පොලිසිය ලවාම කෙවින්ව නිදහස් කරන විදියට. ඒ වගේම තමයි නුරාන් ලවා කියනවා ඔය ඉන්නේ කෙවින් කියලා දැනගෙන හිටිය වුණත් ඒක කාටවත් කියන්න එපා. මංජිත විදියටම ඔය කෙවින්ට ඉන්න අරින්න කියන එක කියන්න ඉඩ කඩක් තියෙයි. අන්න එතකොට අනිවාර්යෙන්ම අපිට හිතා ගන්න පුළුවන්කම ලැබෙනවා නිම්නාවිගේ ගෙදර අයට අහු නොවි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයා හිතන විදියට නුරාන් මේ යාළුවන්ගේ තර්ජන වලට බයේ ඇත්තටම කෙවින්ව අතහරින්න කියයිද? එහෙම නැත්නම් ඔහු තවත් කපටි විදියකට මේ කට්ටියටම උගුලක් අටවයිද? ඉතින් ඒ ගැන දැනන අදහස අපිට කියන්න.